හෙලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට මම අලුත් වීඩියෝ එකක් අරන් ආවා මගේ කඩහඩ නම් වෙනස් වෙලා ඇත්තේ හොඳටම දූවිලි නටලා හෙම්බිරිස හැදිලා ඉන්නේ අපි අද යන්න හදන්නේ අනුරාධපුරේ පෙරරුදානේට අපි යනකොට ටිකට් ගන්න පොලිම හිටපු විදිහ තමයි මේ තියෙන්නේ සෑහෙන සෙනඟක් ඇවිල්ලා හිටියා පැක් කරලා ලොක් කරලා තමයි ටිකට් ගත්තේ ඉස්සරළම ටිකට් කවුන්ටර් එක ගාව හම්බෙන රාමෙන් කඩේ තමයි මේ තියෙන්නේ ටිකට් කවුන්ටරෙන් ඇතුළට පැනගත්ත ගමන් ඉඳන් කානිවල් වයිබ් එක ඔන්න එනවා බලන පැත්තේ තිබ්බේ කැරගෙන යාම තමයි අනුරාධපුරේ .a කියන ගොඩක් අය බස් වෑන් කාර් බයික් ත්‍රීවීලර් වෙන වාහන දාගෙන කානිවල් එකට ඇවිල්ලා හිටියා එයා බලනකොට වෙන මාතල් එකක් තියෙනවා ගෑනු ළමයි පිරිමි ළමයි නන්දලා මාමලා ආච්චිලා සීයලා ගොඩක් අය ඇවිල්ලා හිටියා ඔන්නම තමා කානිවල් එක මුලින්ම පටන් ගත්තේ රම්බරේ කියපන් මේ නොම්බරේ තන්දුරි කමුද නොදා බරබරේ වාකරේ කවුද ඉන්නේ ජරමරේ අම්පාරේ මල්ලි නිදිද කාමරේ ජම්බෝලේ වගේ ඉන්න සුන්දරා සම්බෝලේ කොටල ගමුද ලුණු දමා දංගොල්ලේ මාමා ඇවිත් මහකුණා ගස් පල්ලේ ඉඳන් බොමුද රාපෙරා මගේ රත්තරන් යාළුවනේ මට අද කියවන්න දේවල් ගොඩක් අඩුයි ඔයාලට බලන්න තමා තියෙන්නේ බලන්නයි විඳින්නයි ඔයාලා හැමෝම මේක බලලා එන්ජොයි කරන්න එංගලන්තේ මාලිගාවේ උළු හෙල්ලෙන්න හයේ ඒවා වදිනවා දැන් බඩු පෙරලෙන්න ගෝඩාරන් අරන් බරේ පටේ බඳින්න එලි වෙනකම් බෝලවලට මෙවුනාට කොහමරි පුරරුදානට දවස් 4ක් ගියා මේ තියෙන අවසාන දවස් 2 වීඩියෝස් කැලි ටිකක් අපි අවසාන දවසට කලින් දවසේ තිබ්බෑවට ඒකේ පොඩි වීඩියෝ කැලි ටිකක් තමයි ඉස්සලම තියෙන්නේ ඒ ටික බලලා අපි අකක්රු එකේ වීඩියෝ කැලි ටිකට හිමීට යමු ඔයාලා විදින්නකො එහෙනම් ඊට පස්සේ අපේ 2000 දශකයේ ඉඳන් අපි හැමෝගෙම සිත්වස කරපු සෙන්ටිග්‍රේඩ්ස්ලා වේදිකාවට ආවා. එයාලගේ වීඩියෝ ක්ලිප්ස් එකක් තමයි මේ තියෙන්නේ. ඒකත් බලන්නකො ඕනම ඔයාලා එන. ඔන්නම නටනට ඉන්නකොට කොහෙන්දෝ බන්දා අපු දිහාවක් මතකත් නෑ අතට බොල් පුම්බනතුවක් හම්බුණා මගේ මතකය පොඩි කාලේට දුවගෙන යන සිද්ධියක් තමයි මේ තියෙන්නේ එකත් වෙනම අතල් එකක් මෙතන දැන් තියෙන පුරරුදානේ අවසාන දවස යකකුරු අපු දවසේ වීඩියෝස් ක්ලිප්ස් ටිකක් ඒ ටිකත් එන්ජොයි කරලා බලන්නකෝ ඔයාලම තුන් හෙලෙන්නම ආයුබෝවේවා සම්ප්‍රදාය
එතන දැන් දිගටම නටිල්ලක්ම තමා තිබ්බේ. නටප් එකම තමා කරේ කොහොම හරි ඉවර වෙනකම්ම. දෙවැනි දවසෙත් කොහොම හරි බොටු අමෘතයක් හම්බුණා. ඒකෙත් වීඩියෝ කැලක් ගත්තා. වීඩියෝ කැලක් තාම තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ආටිස්ට් කෙනෙක් ආවා රවි රොයිස්ටර්. රවි රොයිස්ටර් වීඩියෝ කැලක් තියෙනවා. මේ වීඩියෝ කැලක් නොදා බැරිම නිසා මම මේ වීඩියෝ එකට මේ වීඩියෝ ක්ලිප් එක දැම්මා. ෆොරින් කන්ට්‍රි වල ඉඳන් ආපු සුද්දෙකුයි සුද්දියෝ තුන් දෙනෙකුයි හරිම සතුටින් විනෝදයෙන් නටනඩා හිටියා. අපිටත් බලන්න ඉදි සතුටුයි. අපේ රටට ඩොලර් ගෙනන අය තමයි මේ අය. ඒ වීඩියෝ ක්ලිප් එකත් මේකට දැම්මම මං හරිම සතුටින්. ඔයාලා මිදින්නකෝ ඒකත්. මට කියන් ලන්දේ කාරනේ දුරසුනේ ආදරේ නලලත තිලගේ නැතිද තියන්නේ එන යාළුවනේ මම ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, මගේ channel එකත් subscribe කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. bye bye.